හායාලුවනේ අපි ඔන්න අද ආවා මැක්සෙල් ඇක්වපාක් ශිනගවා. එහෙනම් අපි යමු යාළු මාළුව බලන්න පීනගෙන යමු. මුලින්ම තියෙනවා අපි හැමෝම පුදුම කරන කැප්ටන් හුඩ්ගේ නව. වව් ඒකනම් ඇත්තටම පුදුමයි. ඉතින් අපිට ජීවිතේට ලස්සන මතක සටහනකුත් හම්බුණා. ඊළඟට අපිට වතුර දඟලන ගමන් මාළු බලනවා වගේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එතන පුංචි පුංචි මාළුවෝ ගොඩාක් ඉන්නවා. එක විදියයි. කවුද මේ? හායි. මේ තමයි පුංචි මාළුවෝ ඉන්න කොරල් පර ලෝකය. මෙතනත් ඒ වගේම ලස්සන මාළුවෝ ගොඩාක් ඉන්නවා. එතනින් පස්සේ අපිට හම් වෙනවා මුහුද යට ඉන්න පැරිෂොට් යාළුවන්ව. කවුද කියලා දන්නවද? ඒ තමයි ජෙල්ෆිෂ්ලා. ඉතින් මෙතන ඉන්නවා අපි කවදාවත්ම නොදකපු ලස්සන ජෙල්ෆිෂ්ලා ගොඩාක් ලොකු අය. මෙන්න මේ පේනා වගේ පුංචි ජෙල්ෆිෂ්ලා. ඉතින් ඔයාලා පොඩ්ඩක් බලන් ඉන්නකෝ. එයාලා කොච්චර ලස්සනයිද කියලා. මේ ඇක්වාපාක් එකේ තියෙන ලස්සන ජෙල්ෆිෂ්ලා ඉන්න කොටියට ගියාම පුංචි මායාලෝකයකට ගියා වගේ ලස්සන හැඟීමක් තියෙනවා. බලන්නකෝ ඔයාලා පාවිච්චි කරලා තියෙන ලයිට්ස් ඒ ඔක්කොගෙම මේ පුංචි ජෙල්ෆිෂ් මාළුව තව ගොඩාක් ලස්සන කරලා පෙන්නනවා. මෙතනින් එළියට ගියාම අපිට හම්බුණා පුංචි පෙන්ගුයින් යාළුවෝ දෙන්නේ. මෙතන තියෙනවා ලස්සන පැංගුයින් ෂෝ එකක්. මේ තමයි අපිව පුදුම කරවපු තවත් තැනක්. මෙතන ඉන්නව ගොඩාක් විශාල මඩු මාළු වර්ග, එතකොට මෝරු වර්ග. මෙතනට ආවම හිතා ගන්න බෑ මෙච්චර විශාල සත්තු අපේ මුහුද ජීවත් වෙනවද කියලා. බලන් ඉන්නකො පොඩ්ඩක්. මෙන්න දියකින්දරෙකුත් ඉන්නවා. මේ බලන්නකො මේ මාළුව කොච්චර ලොකුද කියලා. මට ඔන්න ලොකු මඩු මාළුවෙකුත් හම්බුණා. ඉතින් යාළුවනේ මේ ඇක්වාපාක් එකේ තියෙන තා විශේෂ දෙයක් තමයි ඩොල්ෆින් ෂෝ එක. මේ හැමෝම එන්නේ ඒ ඩොල්ෆින් ෂෝ එක බලන්න. ඩොල්ෆින් ෂෝ එකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න ශිනගවා ඇක්වාපාක් පාර්ට් 2 එක එකතු වෙන්න.